අද ඉතින් මෙහාට මං ආසම විදිහේ ලස්සන සීතල වැස්ස දවසක්. ඉතින් අද උදෙන්ම නැගිටලා ගෙදර දොරේ වැඩ සේරම ඉවර කරලා කෑම උයලා අද ඉතින් මං රෝන්දයක් යන්න තමයි හදන්නේ. ඉතින් ඊටත් කලින් හොට් ෂවර් එකක් දාගන්න තමයි මං හදන්නේ. අද මං නිවාඩු දවසක් වුණත් මගේ හස්බන්ඩ් අද වැඩ දවසක්. ඉතින් වොෂ් එකකුත් දාගෙන මගේ ස්කින් කෙයාර් ටික කරලා මං අද හිතුවා ගෙදරට අවශ්‍ය බඩු වගේක් තියෙනවා ඒ ටික ගන්න කඩේට යන්න ඕන කියලා. ඉතින් යන්න කලින් මොනවද මට අවශ්‍ය වෙන දේවල් ටික කියලා මම පොඩි ස්ටිකි නෝට්බුක් එකක ලියා ගන්න තමයි හදන්නේ. එතකොට මට අමතක වෙන්නේ නැතුව සේරම ගන්න පුළුවන් නේ. ඉතින් ඒකත් ලියාගෙන ඉවර වෙලා මගේ කොණ්ඩේ හෙයාර් ඩ්‍රයර් එකෙන් වේල ගන්න තමයි හදන්නේ. ඉතින් කොණ්ඩෙත් වේලගන්න දැන් මම මොකද්ද අඳින්නේ කියලා තෝරගන්න තමයි හදන්නේ. ඉතින් ෆයිනලි මං ඔය ලස්සන රෝස පාට ගවුම තමයි තෝරගත්තේ. ඉතින් ගවුම ඇඳගෙන ගියාට එළිය අද ටිකක් සීතල වුණා. ඇත්තටම වැස්සත් එක්කනේ ඉතින් ටිකක් සීතල වුණා. ඊට පස්සේ ඉතින් පොඩියට ලිප්ස්ටික් ටිකක් ගාගන්න තමයි හදන්නේ. ඉතින් එන්නකෝ ලෑස්ති වෙලා අපි යමු මාත් එක්ක ගෙදරට ඕන සුකුරුත්තන් ටිකක් අරගෙන එන්න. නෙලනාමරවනේවන රුවිනාමල් කුමරේ නොයමි නොවරටමා නොයමි වටිනාකම් රකිමි සියුළඟමා පෙම් පුරමි දනිමි පෙරත් බව හුරු දනිමි තව ඉන්න හිතෙනව ඔබම මතමා පිටවන් දමන හැඟුමි තනියේ තව ඉන්න හිතෙනව ඔබම මතමා පිටවන් දමන හැඟුමි තනියේ. ඔන්න මම ඉතින් කඩේට ආවා. මම ඩයිසෝ එකට තමයි ආවේ. ඒකෙන් තමයි මට අවශ්‍ය වුණු ටික ගන්න උවමනාව තිබුණේ. ඉතින් සේරටම කලින් මං මුළු ඩයිසෝ එක වටේම ඇවිදලා බැලුවා. මං කොලේක ලියාගෙන ආවේ බඩු දෙක තුනක් අවශ්‍ය දේවල් ටික විතරයි. බලන්නකෝ අන්තිමට මොකද වෙන්නේ කියලා. ඩයිසෝකට ඉතින් මම ආවොත් ගන්න හිතන ඒවා නෙමෙයි. ඉතින් ඊටත් වඩා ගොඩාක් දේවල් අරගෙන තමයි යන්නේ. මොකද ඒ තරම් එක එක විදිහේ විචුරණ දේවල් තියෙනවා. ඉතින් මං ඒ වගේ දේවල් වලට මාරම කැමති ගැණු ළමයි. ඉතින් ලියා ගන්න තිබුණු ටික ඇරෙන්න එක එක જાතියේ ඒවා ගොඩක් ගත්තා. ඉස්සෙල්ලාම මම පොඩි කූඩයක් විතරයි ගත්තේ. මොකද බඩු ටිකක් විතරක් තියෙනවා කියලා හිතාගෙන ආපු නිසා. ඉතින් අන්තිමට මං කාට් එකක්ම ගත්තා. මොකද මම දන්නවා අන්තිමට මට ඒ පොඩි කූඩේ විතරක් මදි වෙනවා කියලා. ඇත්තටම එක එක කියුට් දේවල් ගොඩාක් තියෙනවා මේකේ. ඉතින් හැම දෙයක්ම ගන්න හිතෙනවා මට නම්. මං හරිම ආසයි ඔය එක එක කියුට් දේවල් වලට. ඒ වගේම ගෙදරට උනා ලස්සන දේවල් වලට මම මාරම ආස ගෑනු ළමයි. ඉතින් දැන් කල්පනා කරන්නේ මොනවද තවත් ගන්න කියලා. ඉතින් ඊට පස්සේ ස්ලිපර්ස් දෙක ගත්තා. මොකද අපි මේ ටිකේම ගෙදර දාන්නේ වින්ටර් එකට දාපු ටික. ඉතින් ඒක ටිකක් කකුලට දාඩිය නිසා සමයකට ඇවිත් තිබ්බ ස්ලිපර්ස් ගත්තා. ඉතින් දැන් මෙහාට නත්සෝනේ කියන්නේ රස්නි කාලේ. රස්නි කාලේට ගේ සරසන්න මම සූර්යකාන්ත මල් ගන්න හිතුවා. මම හැම ඍතුවකටම මගේ ගෙදර තීම් එක සැරෙන් සැරේ වෙනස් කරනවා. ඉතින්
ග්‍රීස්ම කාලෙට කියන්නේ සමයකට මම හිතුවා මේ සැරේ සූර්යකාන්ත මල් වලින් මගේ ගේ සරසන්න ඕනේ කියලා. ඊට පස්සේ ඉතින් මම ඔෆර් එකට දාන එක බබල්ස් වගේ දේවල් ගත්තා. ඊට පස්සේ ඔය හෙයා බෑන්ඩ් එකටත් මට ආස හිතුණා. ඉතින් ඒකත් ගත්තා. ඔය පේනව නේද අන්තිමට ගන්න ආපු දේවල් දෙක තුනට වඩා කරත්තේ පිරෙන්නම බඩු අරගෙන තමයි මට යන්න උනේ. ඉතින් දැන් බිල් එක පේ කරන්න තමයි හදන්නේ. ඉතින් බිල් එක පේ කරලා ගත්ත බඩු ටික කවරේට දාගන්න තමයි හදන්නේ. අන්න ඉතින් බඩු ටික අරගෙන ඉවරයි. දැන් මම අහපව ගෙදර එන්න තමයි හදන්නේ. ඉතින් තාම වැස්ස අඩු කරලා නැහැ. එළිය හරිම සීතල දවසක් අද. ඉතින් වැස්සෙම ගිහින් වැස්සෙම මම අහපව වෙනවා. ඉතින් මගදී මට මගේ හස්බන්ඩ්ව හම්බුණා. එයාද වැඩට ගියාට එයාගේ ඉන්ටර්වල් එක තිබුණා මං හිතාගෙන පැය 4ක් විතර. ඉතින් එයා ඒකට ගෙදර එනවා. ඉතින් ඒ මගදී එයාව මට හම්බ වුණා. මේක ගන්නකො බලයි. පේනව නේද මගේ බඩු මල්ල? ඒක බර නිසා මං කිව්වා හස්බන්ඩ්ට ඒක අරගෙන යන්න කියලා. අන්න ඉතින් අපි අහපව අපේ ගෙදරට ආවා. ඒ අපි දෙන්න බත් කෑවා. ඊට පස්සේ මම එකතු වුණු භාජන ටික සේරම හොදන්න තමයි හදන්නේ. එතකොට මට හරිම ලේසි. මොකද ඒ වෙලෙම ඒ ටික හොදගත්තාම කුස්සිය ක්ලීන් එකට තියාගන්න පුළුවන්. එතකොට මට ආයෙ වෙලාවක් එකට වෙන් කරන්න ඕනේ නැහැනේ. ඉතින් ඒ නිසා මම ඒ ටික ඒ වෙලෙම හොදගත්තා. ඉතින් හොදගෙන ඊට පස්සේ භාජන ටික පිහලා ඒව තියෙන තැනින්ම හම්බව තියාගත්තා. මං භාජන හොදලා ඒ ටික පිහලා ඒවා එවෙලම ඒ අදාළ තැනින් තියාගන්නවා. ඒතකොට හරිම ලේසි. ඔන්න ඉතින් කිචන් එකේ වැඩ ඉවර වෙලා පොඩි ස්වීට්ස් එකක් කන ගමන් තමයි ඉන්නේ. ඉතින් අද උදේ ඉඳන් මෙහි වැස්ස නිසා මට රෙදි ටික හොදන්න බැරි වුණා. දැන් චුට්ටක් වැස්ස පායලා තියෙනවා. ඒත් ආයෙ රැ වහිනවා කියලා දාලා තියෙනවා. ඉතින් ඒ චුටි වෙලාවේ රෙදි ටික හොද ගන්න තමයි මම හදන්නේ. ඉතින් රෙදි ටික හේදෙන්න දාලා මම ගෙට ආවා. ඊට පස්සේ ඉතින් මං ගෙනාපු විච්චූරන බඩු ටික එකින් එක ඒ වගේ විල් ටික කඩලා ඒවා තියන්න ඕන තැනින් තියාගන්න තමයි හදන්නේ. ඉතින් මං වගේ මේ වගේ විච්චූරන බඩු වලට කැමති ගැණ ළමයි ඉන්නවද? එහෙම කැමති අය පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. දැන් ඉතින් ටිකක් රෑ වෙලා බලන්නකෝ එළිය තාම වැහි අඳුර. ඉතින් ඊට පස්සේ මං ගෙනාපු සූර්යකාන්ත මල් ටික මල් වාස් වලට දාලා ඒව තියාගන්න තමයි හදන්නේ. කලින් තිබ්බ මල් ටික සේරම අයින් කරලා මගේ ඍතුවට අවශ්‍ය වෙන බඩු තියෙන වෙනම කවරයක් තියෙනවා. ඒ ටික එකට දාලා අලුත් ඍතුවට අවශ්‍ය ටික මගේ ගේ ඇතුලෙන් තියලා ගේ ලස්සනට සරසගත්තා. ඔන්න ඕකට මං හරිම ආසයි. ඒ දයිසුවඩියේ ගොඩක් වතාවල් වල මං එක ගන්නවද නැද්ද කියලා ගොඩාක් කල්පනා කරලා මේ සැරේ ගිහිල්ලා ඉස්සෙල්ලාම එක ගත්තා. ඉතින් මම මේවා කරන ගමන් මගේ හස්බන්ඩ් නිදි. මොකද එයා මේ ටිකම වැඩ නිසා එයාට මහන්සි කියලා ටිකක් නිදාගත්තා. ඊට පස්සේ මම මගේ මූණට දාන ෆේස් පැක් එක දාලා වොෂ් එකකුත් දාගෙන ආවා. ඉතින් මං මේ ෆේස් පැක් එක දාලා සාමාන්‍ය විනාඩි 30ක් වගේ ඉන්නවා. ඉතින් ඒ විනාඩි 30 නිකන් ඉඳගෙන ඉන්න බැරි නිසා මම මගේ චිත්‍ර ඉතුරු ටික පාට කරන්න තමයි හදන්නේ. මං හරිම ආසයි මේ චිත්‍ර පාට කරන වැඩේට. ඔළුවට මාරම රිලැක්ස් එකක් හම්බෙනවා මේ වගේ දේවල් වලින්. ඉතින් ඊට පස්සේ මගේ ෆේස් පැක් එක හොදගෙන ඇවිල්ලා ඇලෝ ජෙල් එක මුලින්ට දාන්න තමයි හදන්නේ. මම සාමාන්‍යයෙන්
ෆේස් පැක් එක දාන දවසට ඇලෝජෙල් එක විතරයි දාන්නේ ඊට අමතරව මුකුත් මුණට ගාන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මම මගේ ගෙදර සුවඳ ඉටිපන්දන් ටික පත්තු කරගන්න තමයි හදන්නේ. මං ගෙදර ඉන්න දවසට හැමදාම හවසට පහන තියලා ගේ පුරාම මේ සුවඳ ඉටිපන්දන් පත්තු කරනවා. ඒ ඉටිපන්දන් එළිය බලන්න, ඒ සුවඳ විඳින්න මම මාරම කැමතියි. ඔන්න ඉතින් මගේ හස්බන්ඩ් නැකිට දැන් ඉතින් අපි දෙන්නටම කොෆි හදන්න තමයි හදන්නේ. මේ සැරේ ගෙදරට බඩු ගෙනෙද්දි මං ආසම දෙයක් ගෙනාවා සමපෝෂ. ඉතින් අපි දෙන්නට සමපෝෂ ටිකකුත් හැදුවා. දෙව්ලිය මගේ කොහෙද හැංගිලා ඔය දෙක පුතේමා රන්නාදලු සිමින් මම දෙනුවන් වසා නුඹ ආසින් වාඩින් සම්සුම් සිතින් දෙන මගේ ඉනි බලන් මගේ රණහන්සි ඉතින් මං අතින් හදපු රසම රස කොෆි එකත් බීලා එයා ආයිමත් වැඩට ගියා. දැන් මම කරන්න හදන්නේ අද මට වියදම් වුණු ගාන පොතක ලියාගන්න. අපි දෙන්න මාසෙට අපි දෙන්නට වියදමට කියලා සමානව අපි දෙන්න වෙනුවෙන් මුදල් වෙන් කරනවා. ඉතින් ඒක තමයි අපි මාසෙම අපිට නිවාඩු දවසට එළියට ගිහින් මොන හරි කනවා නම් කන්න ආස දෙයක් ගන්න ඒ මුදල තමයි අපි තියාගෙන ඉන්නේ. ඉතින් ඒක මම පොතක ලියාගත්තා. අද මට කීයක් වියදම් වුණාද කියන එක. ඊට පස්සේ ඉතින් මම නිදාගත්තා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා හැම ගෑනු ළමයෙකුටම තමන් ආස ජීවිතය ගත කරන්න ලැබෙන්න කියලා. තමන් ආස කරන හැමදේම ගන්න ලැබෙන්න කියලා මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.